ආයුබෝවන් කොහොමද මගේ යාළුවන්ට ඉතින් අදත් තාව මං ඕගොල්ලන්ව බලලා යන්න. ඉතින් අද නම් ආවේ ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි මං අරගෙන ආවේ. ඕගොල්ලන්ට මේ දවස්වල කරන්න ඕනම වීඩියෝ එකක් තමයි. ඉතින් අවුරුද්දත් කිට්ටු වෙනවා. ඉතින් ගහකොළ ලස්සනට මල් පිපිලා ඕගොල්ලන්ට පේනවා ඇතිනේ මල් පිපිලා. ඒ වගේම ඒ ගහේ මල් ටික බිමට වැටිලා ඔයාලට පේනවනේ සුදු පාට රෙද්දක් දාලා වගේ තමයි බිම තියෙන්නේ. ඉතින් ඔය අපේ ගෙදර තියෙන ගැටපිච්ච ගහ. ඉතින් ගැටපිච්ච ගහ ලස්සනට මල් පිපිලා බිම අතුරලා තියෙනකොට ඇත්තටම හරිම සුවඳයි ගෙදරව වටේම සුවඳයි ගේ ඇතුළට ගොඩක් සුවඳයි. ඉතින් මේ හැමදේම වෙන්නේ අවුරුදු කාලෙට. අවුරුදු කිට්ටු වෙනකොට ගහ කොළ දළු දාලා ලස්සනට මල් පිපිලා ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් අපිත් අපේ ගෙවල් දොරවල් සුද්ධ කරගෙන ලස්සනට සුවඳට තියාගන්න ඕනේ. ඉතින් ඒ ගැන තමයි අද මම වීඩියෝ එක ගෙනාවේ. ඔයාලට වැදගත් වෙයි කියලා හිතලා. ඉතින් ඔයාගේ ගෙදර සිවිලි මේ මකුණු දැල් එහෙම දූවිලි තියෙනවා නම් මුලින්ම ඔයා කරන්න ඕනේ උඩ ඉඳලා පල්ලෙහාට පිහදාගෙන සුද්ධ කරගෙන එන්න තමයි. ඉතින් මේ ෆෑන් වල ඒ වගේම සිවිලින් වල මකුණු දැල් හැදිලා තියෙනවා. ඉතින් ඒවා හොඳට පිහදාන්න ඕනේ. ඒ පිහදානකොට ඔයා කරන්න ඕන දෙයක් තමයි ඔයාගේ බිම තියෙන මොන හරි බඩු භාණ්ඩ ඒ වගේ බෙඩ්ෂීට් හරි මොනවාන් හරි වහන නැත්නම් එළියට දාලා ඔයාගේ සුද්ධ කරගන්න ඕනේ. ඒක නිසා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ බඩු භාණ්ඩ එළියට දැමන්න හරි නැත්නම් ඒව මුහුදින් හරි වහලා තියන්න ඕනේ. ඒ දේ කරාට පස්සේ තමයි අපි පල්ලෙහා දේවල් කරන්න ඕනේ. උඩ ඉවර කරලා තමයි. නැත්නම් පල්ලෙහා වැඩ ඉවර කරාට වැඩන්නේ අපි උඩ පිහදානකොට ඔක්කොම දූවිලි ටික පල්ලෙහාට වැටෙන නිසා. ඒක නිසා ඔයා මුලින්ම කරන දේ තමයි ඒ මම මුලින් කිව්වේ. ඊළඟට තමයි අපි ඔයාගේ ගෙදර තියෙන පුටු සෙටි එහෙම නැත්නම් කැබිනට් අල්මාරි ඒ වගේ දේවල් ඊළඟට පිහදාන්න ගන්න. හොඳින් දූවිලි පිහදැමෙන ඔයාට මොකක් හරි ගන්න පුළුවන් සර්වියට් එකක් ඒ කියන්නේ මයික්‍රෝ ෆයිබර් සර්වියට් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ගෙදර පරණ බෙඩ්ෂීට් එකක් කපලා පොඩි කෑලි වලට කපලා ගන්න පුළුවන්. ඒ වෙනත් හොඳට පිහදැමෙනවා. ඒ වගේම තමයි ඔයාට පුළුවන් ඔයාලා පිහදාලා අයින් කරපු තුවායක් එහෙම නැත්නම් සාලුවක් ඒ වගේ දෙයක් ගන්න පුළුවන් කපලා. ඉතින් ඒ වගේ දෙයකින් ඔයාලට පිහදා ගන්න හරිම ලේසි. මේ වගේ ඔයාගේ පුටු සෙට්ටි වල තියෙන කුෂන් කවර ටික හොඳට පිහදාන්න. පිහදාලා ඔයාලට පුළුවන් නම් අවුවට දාලා පොඩ්ඩක් රත් කරලා ගන්නත් පුළුවන්. ඉතින් ඒ පුටු සෙට්ටි වල තියෙන ඔය කුෂන් වල තියෙන දූවිලි ටික හොඳට පිහදැමෙන එකකින් ඕනේ පිහදාන්න. නැත්නම් සාමාන්‍යව පිහදාන ඒවා තියෙන්නේ ඒවෙන් පිහදැම්මට අපිට දූවිලි මේවා යන්නේ නැහැ. ඔයාලා ගෙදර ටෙඩියෝ ඒ පුටු සෙටි වල ලස්සන ටෙඩියෝ එහෙම තියලා තියෙනවා නම් එයාලවත් පුළුවන් නම් හොදලා දැන් අවුව තියෙන කාලේ හින්දා හොදන්න පුළුවන් නැත්නම් හොඳට පිහදාලා ඒගොල්ලන් අචුටක් අවුවට දාලා ගන්න පුළුවන්. ඔයා ලී බඩු හොඳට පිහදාමින් රෙදි කෑල්ලකින් පිහදාන්න. පිහදාලා විතර වෙලා ඔයා ඊළඟ වැඩ ටික කරගන්න ඕනේ. මොකෝ දූවිලි ටික බිමට වැටුණාට පස්සේ තමයි අතු ගන්න ඕනේ. නැත්නම් අතු ගාලා ඉන්න එපා. ඒක තේරුමක් නෑනේ. ඒක නිසා ඔයා දූවිලි ඔක්කොම පිහදාලා හොඳට ගේ අතු ගන්න. මේ පුටු සෙටි වල ඔයා දැකලා තියෙනවා ඇති මේ යට අස්සේ මකුණු දැල් බැඳෙනවා. ඒක නිසා නිතරම ඔයා හැමදාමත් මේ පුටු සෙටිය අස්සේ සෝපාවල් තියෙනවනේ ඒ අස්සේ හොඳට සුද්ධ කරගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ගෙදර ජනෙල් වල ඔයාගේ මේ ග්‍රිල් හයි කරලා තියෙන කෙනෙක් නම් මේ ග්‍රිල් ටික හොඳට පිහදාන්න ඕනේ. පිහදාලා තීන්ත ගන්නව නම් තීන්ත ගන්න ඕනේ. මේ දේවල් කරගන්න ඕනේ. ඒ වගේ තමයි ජනෙල් වල තියෙන මේ ග්ලාස් වල ඔයාට පුළුවන් ග්ලාස් ක්ලීනර් ටිකක් දාලා හොඳට සෝදන්න. එතකොට මේ ග්ලාස් එක හොඳ ලස්සනට දීප්තිමත්ම තියෙනවා. ඔයාට ඔයයි කර්ඩ් ටික ගලවලා හොද ගන්නත් පුළුවන්. කියන්නේ කර්ඩ් නම් හැමදාම හොදන්න හොඳ නෑනේ. එතකොට සවුත් වෙනවා. එතකොට ඒවා නූල් කැඩෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙන නිසා ඔයා පුළුවන් තරම් අවුරුද්දකට දෙපාරක්වත් තුන් පාරක්වත් ඔයාගේ කර්ඩන් ටික හොදලා සුද්ධ කරගන්න බලන්න. අපිට පේන්නේ නැති වුණාට කර්ඩන් වල හරියට දූවිලි බැඳෙනවා. නිතරම ඔයාගේ ගෙදර රෙදි වලින් නිම වූ දේවල් ගොඩාක් අඩු කරන්න. රෙදි වලට කුණු බැඳෙනවා වැඩි. ඔයාට පේනවා ඇති මෙතන මේ
බිත්තිවලත් හුඟක් වෙලාවට මකුණු දැල් බැඳිලා දූවිලි තියෙනවා. ඒවත් පුළුවන් තරම් පිහදා ගන්න බලන්න. ඒ කියන්නේ කර්ටන් දාපු බාර් වල ඒවත් දූවිලි බැඳෙනවා. ඉතින් ඒව හොඳට සෝදලා පිරිසිදු කළා. දැන් මේ වෙනකොට ඔයාලා අවුරුදු කිට්ටු වෙනකොට දැන් අවුව තියෙන කාලේ ඔයාට පුළුවන් ඒව හොදලා තියාගන්න. ඒ වගේ තමයි බෙඩ්ෂීට්, කොට්ට උර, ඒ වගේ දේවලුත් හොදලා මේ දවස්වල තියාගන්න පුළුවන්. පොඩ්ඩක් සතියක් දෙකක් ඒවා කියන්නේ බෙඩ්ෂීට් කොට්ටු නම් මාර කරගත්ත හැකිනේ. ඒ කියන්නේ කර්ටන් එහෙම දතියක් දෙකක් වේලපහම සුද්ධ කරගලා හොදගත්තට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හදිසියෙ වැස්සොත් එහෙම ඔයාලට හොද ගන්නත් බැරි වෙනවා. ඒක නිසා වේලපහ ඒ වැඩ ටික ඉවර කරගන්න. ඊට පස්සේ ඔයාගේ ගේ ඇතුලේ මල් ගස් ලස්සනට ඉඳලා තියෙනවා නම් ඒවට දූවිලි නිතරම වදිනවා. ඉතින් දූවිලි වදින හින්දා ඔයා නිතරම හොඳ රෙදි කෑල්ලකින් පිහදාලා ඊට පස්සේ පිහදාලා වියර වෙලා තමයි අනිත් දේවල් කරන්න ඕනේ. යාට වතුර දෙන්නේ මේ වැඩ ටික ඊට පස්සේ කරන්න. හැමදාම උදේට පුළුවන් නම් මේ මල් ගස් ටික පිහදාන්න. තෙත රෙදි කෑල්ලක් අරන් හරි නැත්නම් වේලිච්ච රෙදි කෑල්ලක් අරන් හරි හොඳට පිහදැම්මාම එයා ප්‍රාණවත් වෙනවා. ඔයාලා දන්නේ නැතුණට එයාව අත ගන්නකොට එයා ලස්සනට හැදෙනවා. ඒ වගේම තමයි එයා ඉක්මනටත් වැවෙන්න බලනවා. එයාව නිතර අත ගන්නකොට. ඉතින් ඔයාලා ගෙදර මෙන්න මේ වගේ බඩුත් තියෙනවා නම් මේවා අවපැහැ වෙලා තියෙනවා නම් ඒවත් සුද්ධ කරලා පිහදාලා තියන්න. මොකෝ මේවට දූවිල්ල වදිනව නිතරම වගේ පිහදාන්න නැති වුනහම මේවා දූවිලි තට්ටු බැඳෙනවා. ඒක නිසා ඔයා මේ දේවලුත් දැම්ම තියා සුද්ධ කරලා තියාගන්න. ඔයාගේ ගෙදර ප්ලාස්ටික් මල් වර්ග ඒ කියන්නේ ඔය කඩේ ගන්න තියෙන මල් ගස් ඒ වගේ දේවල් වලටත් ගොඩක් වෙලාවට කුණු දූවිලි බැඳෙන තැනක් තමයි ඒවා. ඒවා ඔයගොල්ලන්ට පේන්නේ නැති වුණාට හුඟක් වෙලාවට තියෙනවා. ඒවත් නිතරම සුද්ධ කරගන්න ඕන. දූවිලි කියන දේ අපිට ඇහැට පේන්නේ නැහැ හුඟක් වෙලාවට. නිතරම පේන දේවල් තියෙනවා, නැති දේවල් තියෙනවා. ඉතින් සමහර දේවල් වල දූවිලි බැඳුනත් පේන්නේ නැහැ. ඒක නිසා නිතරම බලලා දූවිලි නැති වෙන්න ලස්සනට ඔයාගේ ගේ පිරිසිදුව තියාගන්න. ඉතින් ඒ ටික ඔක්කොම පිහ දැමුවට පස්සේ තමයි අපි ගේ අතු ගාලා අස් කරගන්න ඕනේ. කුණු නැති වෙන්නම හොඳට ගේ අතු ගා ගන්න ඕනේ. ඔයාගේ ගෙදර බඩු භාණ්ඩ ASCII හොඳට අතු ගාලා ගන්න. ඉතින් අවුරුද්දක් ලබනකොට අපේ ගෙවල් ඉතාමත්ම පිරිසිදුව තියෙන්න ඕනේ. ඒ නොවුනත් ඔයාගේ ගෙදර හැමදාම පිරිසිදුව ලස්සනට තියාගන්න නම් මෙන්න මේ වගේ දූවිලි ටික පිහදාලා තමයි තියාගන්න ඕනේ. ඔයා ක්ලීනින් රූටින් එකක් කරනවා නම් ඔයාට හරිම ලේසි මේ වගේ වැඩ. ඒ වගේම තමයි මෙන්න මේ වගේ දේවල්ලත් දූවිලි ඉක්මනින් බැඳෙනවා. ඊට පස්සේ ඒවා යවන්නත් හරි අමාරුයි. ඉතින් ඒක නිසා නිතරම ඔයාගේ මේ වගේ භාණ්ඩ පායන කාලෙට දූවිලි තියෙන කාලෙට චුට්ටක් වහලා තියාගන්න. මොකද දන්නවද? පායන කාලෙට දූවිලි වැඩි එනවා ගෙට. ඒක නිසා ඔයා ඒ වගේ දේවල් වහලා තියාගන්න. ඔයාට මේ ඊට පස්සේ ඔයාගේ බඩු ඒ කියන්නේ ලී බඩු වගේ දේවල් පිහදා ගන්න ඕනේ තෙත රෙදි කෑල්ලක් අරගෙන. ඒ කොහොමද දන්නවද? ඩෙටෝල් ටිකකට වතුර ටිකක් දාලා ඒ වගේම තමයි පොල් තෙල් චුට්ටක් දාලා වතුර ටිකට දාන්න ඕනේ. පොල් තෙල් පොඩ්ඩයි ඩෙටෝල් පොඩ්ඩයි. ඔයාට කුරුදු තෙල් තියෙනවා නම් කුරුදු තෙල් පොඩ්ඩකුත් දාන්න. එතකොට ගොඩක් සුවඳයි. එහෙම කරාම කළා හොඳට ඔයාගේ බඩු ටික හොඳට පිහදාන්න. පිහදානකොට ඔයාට පෙනේ ඔයාගේ ලී බඩු වල අමුතුම ෂයින් එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. ගොඩක් එළියක් එනවා මේ බඩු භාණ්ඩ ලී බඩු විශේෂයෙන්ම මේ කුරුණු තෙල් පොල් තෙල් ටිකක් දාලා ඩෙටෝල් ටික විස බීජහරණය වෙනවා. ඩෙටෝල් ටිකක් ඕන නම් දාන්න, තියෙනවා නම් දාන්න. නැත්නම් හැම ගෙදරකම පොල් තෙල් තියෙනවනේ. පොල් තෙල් ටිකක් දාලා හොඳට පිහදාන්න. පිහදැම්මාම ගොඩක් දිලිසෙන ගතිය එනවා. ඔයාගේ ගෙදර තියෙනවා නම් පොටෝ රාමු කරලා තියලා බිම ඒවත් ඔහොම පිහදා ගන්න පුළුවන්. ග්ලාස් ක්ලීනර් ටිකක් දාලා ඔයාට මේ බඩු ටික පිහදා ගන්නත් පුළුවන්. ඔයා ක්ලීනින් රූටින් එකක් කරන කෙනෙක් නම් ඔයාගේ ගෙදර ඉතින් නිතරම පිරිසිදු වෙනවා. එහෙම නැත්නම් ඔයා මාසෙකට දවසක් හරි මෙහෙම සුද්ධ කරලා තියාගන්න කෙනෙක් නම් ඔයාගේ ගෙදරත් ඒත් මේ වගේ පිරිසිදු වෙනවා. ඒ වුණාට පායන කාලට හරි අමාරුයි අපිට මේ ලී බඩු නඩත්තු කරන්න. ඒ කියන්නේ දූවිලි නිතරම බැඳෙනවා. ඉතින් ඒකට කරන්න තියෙන එකම සිදු තමයි ඔයාගේ මිදුරට වතුර ටිකක් හරි උදේට ඉහින්න. එතකොට හුඟක් වෙලාවට එන දූවිලි ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා.
ඔයාගේ දොර මෙන්න මේ වගේ දොරත් පිහදා ගන්න පුළුවන්. හරි ලස්සනට පිරිසිදුව එනවා. මම ඔයාලට පෙන්නන්නම් පිහදාන්න නැතුවයි පිහ දැම්මාමයි දොරක තියෙන ලස්සන. දොර පිහ දැම්මාම ගොඩාක් එළියක් එනවා. ඒ වගේම දිලිසෙන ගතියක් තියෙනවා. අද ඊයක පොලිස් ගෙවල් ඔය පොලිස් කරපු කෙනෙක් නම් ඉතින් ගොඩක්ම සුද්ධ කරන් දෙයක් නෑ එයාට. ඉතින් පොඩ්ඩක් රෙදි කෑල්ලක් අරන් පිහදාගෙන යන්න තමයි තියෙන. චූටි රෙදි කෑල්ලකින් පොඩ්ඩක් වතුර පොඩ්ඩකින් පිහදාගෙන ගියාම හරි ලේසි. ඉතින් උඟ දවසක් ඉතින් ඔයාගේ ලී බඩු පොලිස් වෙලා නැත්නම් ටිකක් අමාරුයි තමයි ඉතින් මේව සුද්ධ කරගන්න. ඉතින් එතකොට බ්‍රෂ් එකක් වගේ දෙයක් ආධාරයෙන් පොඩ්ඩක් ඔයා බ්‍රෂ් එකකින් පොඩ්ඩක් පිහදාගෙන යන්න දූවිලි ටික. පිහ දැම්මහම ඔයාගේ දූවිලි ටික ගොඩක් ගිහලා ඊට පස්සේ තෙත රෙදි කෑල්ලකින් මේ වගේ පිහ දාන්න. සමහර තැන් ඔයා දකින්න නැති පිහ දාපු නැති තැනුයි පිහ දාපු තැනුයි. ඉතින් පිහ දාපු තැන් ගොඩක් දිලිසෙන ගතියක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ ජනෙල් වලත් මේ ග්‍රිල් වල ඒ වගේම මේ උළුවහුව වල ඒවත් පිහ දාගන්න. පිහ දාලා වියර වෙලා ඔයාට පෙනේ අලුත් ලස්සන ගතියක් අලුත් ගතියක් නැවුම් බවක් ඔයාගේ ගෙදර මේ ටික පිහ දාලේ වියර වෙනකොට. ඔයාගේ මේ ජනෙල් ටිකත් ග්ලාස් ක්ලීනර් ටිකක් දාලා හොඳට පිය දාන්න. මේ ග්ලාස් ටික පිය දැම්මම ගොඩක් ලස්සනට පිළිවෙලකට එනවා. හුඟක් වෙලාවට වෙලාව නෑ නෑ කී හුඟක් දෙනෙක් ඉන්නවා. වෙලාව හොයාගෙන අපිට පුළුවන් මේ වගේ දේවල් කරගන්න. ඉතින් ඔයා මේ බුදු පහන ළඟත් ගොඩාක්ම පිරිසිදුව පිළිවෙලකට තියාගන්න ඕන තැනක්. මේ බෝධින් වහන්සේ එහෙම දූවිලි බැඳෙන ගොඩක් වෙලාවට ඔයාලට පුළුවන් නම් බුදු පියාණන් වහන්සේව දෝවණය කරන්න. ඉතින් ඒ ටිකත් කරගන්න. ඒක පිරිමි කෙනෙක් අතින් කරන්න ඕන වැඩක්. ඉතින් එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒක පොඩ්ඩක් හොයලා බලලා හරියටම කරගන්න. බුදු පියාණන් වහන්සේ දෝවන කරන එක පාට ගැහැණු කෙනෙකුට නම් බෑ මං හිතන්නේ. මං දන්න තරමට නම් බෑ පිරිමි කෙනෙක් බුදු පියාණන් වහන්සේ දෝවණය කරලා ලස්සනට තියාගන්න පුළුවන් එතන. ඉතින් ඔයාගේ පැන්ටි ටොප් එක උඩ ග්ලාස් ක්ලීනර් ටිකක් දාලා සුද්ධ කරගන්න පුළුවන්. ඒ වගේ තමයි දැන් ගේ අතු ගාලා අස් කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයගේ ටයිල් දාර අස්සේ ඔයා බිම ටයිල් එකේ දාර අස්සේ කුණු බැඳිලා තියෙනවා නම් ඔයා මදින පොඩි බ්‍රෂ් එකක් දත් මදින පොඩි බ්‍රෂ් එකක් අරන් පොඩ්ඩක් හොදන්න. ඒ කියන්නේ මොනවා හරි දත් බෙහෙත් චුට්ටක් හරි දාලා ඔයාට ඒ දත් බෙහෙත් පොඩ්ඩක් දාලා ඔයාට මේ ටයිල් වටේ තියෙන දාර වටේ තියෙන ටික කුණු බැඳිලා නම් ඒව සුද්ධ කරගන්න පුළුවන්. ඒකෙන් ගොඩක්ම යනවා. ඔයා පොඩ්ඩක් බලන් දත් බෙහෙත් පොඩ්ඩක් දාලා වටේ කුණු පාට කළු පාටට තියෙනවා නම් ඒව යවන්න. එතකොට ගොඩාක් ලස්සනට තියෙනවා ටයිල් එක. අද ඇල්ලු වගේ ලස්සනටම තියෙනවා. ඉතින් ඒ ටික කරලා වියර වෙලා මොප් කරන්න. හොඳට මොප් කරලා බලන්න තව කොහෙද කුණු තියෙන්නේ. ඒ තැන් වල සුද්ධ කරලා දාන්න. හුඟක් වෙලාවට මෙන්න මේගොල්ලොත් එළියේ තියෙන දූවිලි කුණු ඒ වගේ දේවල් ගේනවා. මොකද දන්නවද ඒගොල්ලෝ එළියේ වැලවල් හාරනවා මේ පායන කාලෙට. ඉතින් ඒක නිසා ඒ දූවිලි ගෙනහල්ලා ගේ ඇතුලේ හලනවා. ඉතින් පූසොත් ඒ වගේ පූස පුටුවල් උඩ නගිනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනකොට එයාලගේ ඇඟේ තියෙන ලෝම ඒ වගේම දූවිලි පුටුවල් උඩට එහෙම යනවා. ඔයා හරියටම ක්ලීනින් රූටින් එකක් කරනවා නම් ඔයාගේ ගේ ලස්සනට පිරිසිදුව තියාගන්න පුළුවන්. ඉතින් ඔයා දැන් ගිහින් බලන්න ඔයාගේ ගෙදර කොච්චර දූවිලි තියෙන තැන් තියෙනවද කියලා. ගිහින් බලලා අවුරුද්දට ඉස්සෙල්ලා දැම්ම සුද්ධ කරන්න ගන්න. එතකොට ඔයාගේ නෑදෑයෝ හිත මිත්‍රයෝ එනකොට ඔයාගේ ගේ ලස්සනට පිළිවෙලට තියාගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. අලුත් වීඩියෝ මම ඉක්මනින් අරගෙන එනවා. ඒ වගේම මගේ channel එක subscribe කරලා යන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාගේ නිවස සුරංගනා ලෝකයක් කරන්න මං උදව් කරනවා. තව ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙක් වෙලා මාත් එක්ක හිටපු ඔයාට තෙරුවන් සරණයි. සුබ දවසක් ඔයාලා හැමෝටම. මං ගිහිල්ලා එන්නම්.